ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අද මේ පාර්ලිමේන්තුවේ රිමාන්ඩ් බන්ධනාගාරයේ තවදුරටත් රැඳී ඉන්න කෙනෙක් හැටියට මම අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පනතට කතා කිරීම ලැබීම ගැන මම සතුටු වෙනවා. හරියට කියනවා නම් මේක අනුන්ගේ කලිසම අගේට ඇඳගෙන මගේ වගේ යනවා වගේ පනතක් මේ. මොකද හේතුව මේ පනත කෙටුම්පත් කරේ කවුද කවදද කවුරුද? ඊළඟට නීතිපතිගෙන් නීතිපතිට යව්වේ කවුද කවදද කවුරුද? ඊළඟට කැබිනට් අනුමැතිය ගත්තේ කවදද කවුරුද? ඒ වගේ මේ පනත සම්බන්ධව සියල්ල මේ පනත ඕගොල්ලෝ හදිසි උනේ ඇයි? පනත දාන්න උවමනාව ඇයි? පනත දාන්න උවමනාව IMF එකේ තියෙන IMF එක උනන්දු කරේ නැත්තම් මේ පනත එන්නේ නැහැ. මේ පනත ගියා ආණ්ඩුවක් දාන්න ගියෙත් IMF එකේ උවමනාවට තමයි. අපිත් ඒ පනතට ඡන්දේ ගියා එකේදී දැන් හොඳ මේක තමයි අල්ලස් දූෂණ පනත. මම අර පැත්තේ ඉඳන් ඡන්දේ දීපු මිනිහා තමයි මට තමයි පළවෙනියට ඡන්දේ දීපු අල්ලස් දූෂණ පනතේ පළවෙනියට නඩු 3ක් කඩලා දාලා තියෙන්නේ මට. ලස්සනට දාලා තියෙනවා 2016 පැමිණිල්ල 2019 කට උත්තරේ 2019 මං ගිහිලා කට උත්තරේ දෙනකොට කිව්වා සර් මේකේ නඩුවක් නැහැ නේ සර්. සර් යන්න කිව්වා කට උත්තරේ දුන්නා. මම කට උත්තරේ දීලා ගියා 2025 මට එන්න කිව්වා 27 වෙනිදා ගියා පොලිස්පති රටේ හැංගුණා ඇමැති ඇමතිවරු හංගෙලා ඉන්නවා 27 ගියා මම කට උත්තර දෙනකොට 11ට යනවා මැසේජ් එක මොකද්ද චාමර සම්පත් අත්අඩංගුවට ගත්තා කියලා මම දන්නේ ඇතුලේ කට උත්තර දෙනකොට මැසේජ් එක එළියට යනවා කතානායක මූලාසනයේ මන්ත්‍රීතුමනි මහාචාර්යතුමනි චාමර සම්පත් අත්අඩංගුවට ගත්තා කියලා මේක මාර කතානේ කතන්දරනේ ඒකල නඩුව ගෙනල්ලා නඩු 3ක් එක නඩුව 3ට කඩලා දැම්ම කමක් නැහැ ඊට පස්සේ ඒ නඩු 3ට අප දීලා ඒ නඩු දෙකේ අප දුන්නාට පස්සේ ඒ නඩුවේ චෙක් එක අරන් ගිහිල්ලා 30 වෙනිදා ඇමතිතුමා ගිහිල්ලා දානවා දැන් 27 මං බන්ධනාගාරගත කරේ 30 වෙනිදා දානවා අද 7 වෙනිදා ඒ නඩුවට අද 8 වෙනිදා අප දෙනව බව දැනගෙන 30 වෙනිදා දානවා ගිහිල්ලා පැමිණිල්ලක් ඒ චෙක් එක අරන් ගිහිල්ලා ඔය CID එකේ දාලා CID එකෙන් පළවෙනි 30 දාපු නඩුව පළවෙනිදා ගිහිල්ලා බී රිපෝට් එක ඉදිරිපත් කරනවා බදුල්ල උසාවියේ පළවෙනිදා 30 මේ විදිහට වැඩ කරනවා නම් කතානායකතුමා මොනවා කරන්න බැරිද නඩු 4000ක් 5000වල් ගොඩ ගැහිලා තියෙන එක මේ චාමර සම්පත්ත දාන විදිහටම 30 දාලා 7 වෙනිදා මෝසන් එකක් දානවා ඊයේ මෝසමක් දාලා මං ඔය ඊයේ බදුල්ල රිමාන්ඩ් කළා අද මෙතනින් අපහම්බුණා මරු නියම ඔන්න ඕක කරන්න මේ විදිහටම මම කියන්නේ චාමර සම්පත්ත කරන විදිහටම මේ විදිහටම මෝසම දාලා කරන්න මේක තමයි මේ ඇට් එක ඒක තමයි මං කිව්වේ අනුන්ගේ කලිසම තමන්ගේ වගේ ඇඳගෙන ලස්සනට පාර යන මිනිස්සු ඉන්නවා ඒ වගේ තමයි මේවත් අපි බයිබරියකට නෙවෙයි එහා පැත්තේ ඉඳන් රනිල් වික්‍රමසිංහ ගෙනාපු හැම පනතකටම අපිට කෙලවුණක් කමන අපි පහුගිය කාලේ ඇට් වැඩියෙන්ම 50 සම්මත කරේ ওই පැත්තේ ඉඳන් අපි ඒ ආණ්ඩුව කාලේ නිසා අපි මේවට ප්‍රශ්නයක් නැහැ මේ පනතට කවුරු ඡන්දේ දුන්නේ නැතත් චාමර සම්පත් හිරගෙදර ඉඳන් ආයේ මේ පනතට ඡන්දේ දෙන්න මේ පනතට ඡන්දේ දෙන්න අයථා විදියට හම්බ කරලා තියෙනවා නම් ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ හැබැයි ක්‍රමයට කරන්න මේ චාමර සම්පත්ත කරපු විදියට අනිත් මිනිසුන් කරන්න එපා පරිගන්න එපා ඒක මේ ආණ්ඩුව තිබ්බා කියලා ඊළඟට මේ ආණ්ඩුව වෙනස් වෙලා ඕගොල්ලෝ විපක්ෂයට ගියා කියලා ඒක ක්‍රමයක් තියාගන්න ඒ ක්‍රමයට කරන්න ඕන කතානායකතුමා නිකන් මේ දේශපාලන පරිගැනීම් ගන්න එකේ සීමාවක් තියෙනවා ඒක ප්‍රශ්නයක් විදිහ නෑ ගන්න ඕන දේශපාලඥයන්ටත් මේක පොදුයි අපි 50 සම්මත කරා කියලා මේ පාර්ලිමේන්තුවේ අපිට නීතිය අපිට එක නීතියක් 50 සම්මත කරා කියලා මේ 225ට එක නීතියක් මේ රටේ නෑ ඒ නීතිය කාටවත් පොදුයි හැබැයි ඒක කරනකොට කරන්න ඕන පරිගැනීමක් නේ චේතනා නැතිව මේ එහා පැත්තේ ඉන්න ඇමති කෙනෙක් ගල් කිස්සේ දෙමහල් ගොඩනැගිල්ල බලෙන් පවරගත් ඇමති කෙනෙක් ඉන්නවා ඉස්සරහා පෙළි දෙමහල් ගොඩනැගිල්ල දැනටත් CID එකේ පැමිණිල්ල තියෙනවා මේ ඇමතිගේ දැනටත් CID එකේ ඇමතිගේ පැමිණිල්ල තියෙනවා ගල් කිස්සේ දෙමහල් ගොඩනැගිල්ලක් බලෙන් පවරගත්ත විපක්ෂයේ ඉන්න മന്ത്രിවරයෙක් කාලේ අද වෙනතුරු CID එක කට උත්තරයක් අරගෙන ගිහිල්ලා නැහැ ගල් කිස්සේ උසාවියට ගිහිල්ලා නැහැ තව ඇමති කෙනෙක් ඉන්නවා පොහොර සංස්ථාවේ ඉන්න කාලේ රුපියල් මිලියන 70ක වංචාවක් කරලා වැඩ තානම් වෙච්ච ඇමති කෙනෙක් අද වෙනතුරු කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ
මට මොකද්ද? මාල් බදුල්ල ලංකා බැංකුවේ ළමා කැකුළු අර කැට බෙදෙන එකෙන් රුපියල් ලක්ෂ 10ක් දුන්නා කියලා ඒ ලක්ෂ 10 ප්‍රධාන ඇමතිවරයාගේ නිල මේක මේවා කරා කියලා මට නඩු දාලා තියෙනවා. යකෝ සුදු බණ්ඩා කියලා ලියන්නද මම ප්‍රධාන ඇමති කියන්නේ නැතුව? ඒ වෙලාවේ ප්‍රධාන ඇමතිගේ මේ ලෙටර් හෙඩ් එකෙන් ලියුම ගහන්න නැතුව මම මොකාගේ ලෙටර් හෙඩ් එකෙන් ලියුම ගහලා බැංකුවෙන් ඉල්ලන්නේ? ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා. ඔව් ඔබතුමා ගැන මම ලොකු ගෞරවයක් තියෙනවා. ඔබතුමා අනුරාධපුරේ ඉන්න කාලේ ඉඳන් මම දන්න කෙනෙක්. හැබැයි මේ වගේ පරිගැනීම් කරනකොට මොන පනත මොන දේ ආවත් හරියට කරන්න. මම මේ අවසාන වශයෙන් අධිකරණ ඇමතුමා මම ඔබතුමාට කියනවා මම හිරගෙදර ඉන්නේ හින්දා හිරගෙදර ගැන වචනයක් කතා කරන්න ඕන. 2600ක් ඉන්නවා CRP එකේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ. තියන්න පුළුවන් 400යි. අහුරනවා රැට. 400ක් ඉන්නවා සමහර ඒ වගේ. මේවා ගැන බලන්න. මේක මොකද්ද? එකට හේතුව 90ක් ඉන්නේ කුඩු වලට හේතුව මොකද්ද? පොලිසිය 5.2ක් ඒ කාලේ දැම්ම දැන් දානවා 10.2. හැම පොලිසියේ තරාදිය 10.2. හැම තරාදියම පොලිසිය 10.2ට දාන්නේ. ඇයි ඒ 10.2ට දාන්නේ? 10.2 දැම්මම අප නැහැ. අද මෙතන හිටපු විජේදාස රාජපක්ෂම ගත නීතිය පනත හින්දා තමයි අද අප දෙන්න බෑ හයිකෝට් එකෙන්. අද යන්න ඕන එක මිනිස්සෙක් ඉන්නවා කුඩු වලට. මෛත්‍රීපාල ජනාධිපති වෙනකොටත් ඒ මිනිහා ඇතුලේ. ගෝඨාභය ජනාධිපති වෙනකොටත් ඒ මිනිහා ඇතුලේ. ඊළඟට රනිල් ජනාධිපති වෙනකොටත් ඇතුලේ. අනුර කුමාර මහත්තයා ජනාධිපති වෙනකොටත් ඇතුලේ. ඒ මිනිස්සයා කියනවා මම කිසිම ජනාධිපතිවරයෙකුට ඡන්දය දෙන්නවත් බෑ. අවුරුදු 7ක්. CRP එකේ ඉන්නවා මට පෙන්නන්න පුළුවන් ඔබතුමා හෙට එන්න. මම හෙටත් ඉන්නවා CRP අනිද්දාත් ඉන්නවා. අනිද්දාෙන් පස්සේ තමයි මම බදුල්ලට ගෙනියන්නේ. ඉතින් මෙහෙම මේ විදියට මේවා අඩු කරන්න ඔබතුමාට කියන්නේ මම කුඩු නවත්තන්න බෑ. තරුණයෝ ඉන්නවා 2000ක් CRP එකේ විතරක්. ඔබතුමායි බදුල්ල මම විනාඩියක් දෙන්න. පෙරේදා මම බදුල්ල බන්ධනාගාරේ චේන් එක දානවා. මයිංගනේට විතරක් කුඩු 54 දෙනෙක් චේන් එකේ 70යි චේන් එක මයිංගනේ උසාවියට 54 දෙනෙක් මයිංගනේ කුඩු මයිංගනේ එච්චර 54 දෙනෙක් කුඩු ඉතින් කවුද කුඹුරු කොටන්නේ? කවුද ගොවිතැන් කරන්නේ? කවුද කුඹුරු කරන්නේ ඉස්සරහට? මේක ලොකු ප්‍රශ්නයක්. මේ පොඩි අය එක්කෝ කොහේ හරි ගිහිල්ලා කඳවුරු දාලා පුහුණු කරලා ඊශ්‍රායෙල් හරි යවන්න. ඒ මිනිස්සු මේ යවන රටකට යවන්න. යවලා මේකට වැඩපිළිවෙලක් හදන්න. ක්ලීන් ශ්‍රී ලංකා ඒක. CRP එක ඇස්සේ ක්ලීන් ශ්‍රී ලංකා නෑ. ඒ මිනිසුන්ට ඉන්න විදියක් නෑ. මාරුවට නිදියන්නේ. අන්න ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා කරන්න ඕන. නිසා මේ පනත ගෙනාපු වෙලාවේ බන්ධනාගාරේ ඊළඟ එක පොලිස් ඇමති ෆුල් ට්‍රයි එක දෙනවා පොලිසියට පඩි වැඩි කරන්න. හැබැයි බන්ධනාගාරයට පඩි වැඩි කරන්න බන්ධනාගාරය ගැන ඔබතුමා ඊළඟ බන්ධනාගාරේ පඩි වැඩි කරන්නත් ඔබතුමා මහන්සි වෙන්න. පව්. අද නිලධාරි හිගයි. වැඩ කරන්නේ ඔක්කොම රැඳවියෝ. ඔෆිස් වල වැඩ කරන්නේ රැඳවියෝ. මේක වගකීමෙන් කියන්නේ මම එක අතකට සතුටු වෙනවා. මම ඇතුළට ගියක හොඳයි. මොකද ඇතුළේ තියෙන තත්ත්වය එළියට කියන්න කවුරුත් හිටියේ නැහැ. ඇතුළේ තියෙන තත්ත්වය එළියට දෙන්න ඕන. මේ හැම බන්ධනාගාරයම පිරීලා ඉන්නේ නිසා. මේ ගැන කටයුතු කරන්න කියන ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මට විනාඩි 6ක් කාලයක් දුන්නේ ගැන මංව මේ වගේ සලන්න බෑ. මේ වගේ වටන්න පුළුවන් චරිතයක් නෙවෙයි මේ චාමර සම්පත්. 89 මේ ඉන්න ලාල්ගේ පටන් ගත්තා මේ පේලියෙම හිටපු පවුලක ඒ කාලේ ඒ විදියට මුහුණ දීපු ඒ භීෂණයට මුහුණ දීපු මිනිහ ලාල් මාත් අවසන් කරමු. ඒ නිසා මම මේවට බය නෑ ලාල්. මම මේවා ඉඳා මමත් ඒ වගේ තපපු මිනිහ ලාල්. අද පක්ෂ වෙනයි ලාල්. ඒ නිසා මම ඒකත් මේ වෙලාවේ මතක් කරමින් මම